මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ මේ රටේ හිටපු වැඩකාරයෙක්. අද නෙමෙයි කියන්නේ තව අවුරුදු 100කින්. අපේ මහාවංශ කියවනකොට 6 වෙනි පරාක්‍රම බාහු විජය බාහු ඊළඟට ඒ රජවරු අතර අද මේක මට බණීමේ හැම එකම. ඒ බැන්නට ඒක ඉතිහාසයේ කතාවක්. මම ඔබතුමාට කරුණු දෙකක් නිසා හැමදාම ගෞරව කරනවා. පළවෙනි කාරණේ තමයි අපි ඉස්කෝලේ ගියේ බයෙන් ඒ කාලේ. කොයි වෙලේ බෝම්බ ගහක් දන්නේ. බස් එකෙත් බෝම්බ. අපි විශ්වවිද්‍යාලේ ගියෙත් බයෙන්. ඔබතුමා ඒක වෙනස් කරා. යුද්ධ නැති කරා. ඒක පළවෙනි ගෞරව කරන්න කාරණේ. මම ජීවත් වෙන්න ඕනේ. මම බේර ගන්න ඕනේ. රජුට කියන්න ඕනේ. අපේ ළමයි ඔක්කොම දෙවිල දෙන්න ඔක්කොම බේර ගන්න ඕනේ. එල්ල වූ ජාත්‍යන්තර බලපෑම්ද මායිම් නොකරමින් මහින්ද රාජපක්ෂ මහතා උතුරද LTTE ග්‍රහණයෙන් මුදා ගැනීමට අණ ලබා දුන්නා. ත්‍රස්තනායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මලසිරුර හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ශ්‍රී ලංකාවේ යුද හමුදාව දැනට වේලුපිල්ලේ ප්‍රභාකරන් නැමැති ත්‍රස්තවාදියාගේ මලසිරුර සොයාගත් බව. ඒ මලසිරුර අපි හඳුනාගෙන තියෙනවා. අවුරුදු 30කට අධික කාලයක් මුළු රටවටම විනාශයක් කරපු වේලුපිල්ලේ ප්‍රභාකරන් නැමැති ත්‍රස්තවාදියා විනාශ කිරීමට හැකියවීම ගැන අපි යුද හමුදාව හැටියට ඉතාම ආඩම්බරයටපත් වෙනවා නියතමානීව. මාම සිංහල මාම මුස්ලිම් මාම දෙමළ ඒ කාලේ ඉවරයි. දැන් මේක අපි ඔක්කොම එකයි. එක ජනතාවක්. මේක එක අම්මගේ දරුවෝ වගේ අපි ලෑස්ති වෙන්න ඕන රට කවුරුලා ගන්න. දෙවෙනි කාරණය. මේ උමන්දාව හදනකොට හැම එකම මේ කාලේ මේකට බැන්නා. හැම එකම බැන්නා. නමුත් මම වැඩේ ඇතෑරියේ නෑ. දැන් අද හැමෝම හොඳ කියනවා. අපිට මෙහෙම එකක් තිබුණ නැත්නම් අනාගත දැක්මක් නැහැ. දැන් කතන්දර කවි 1000ක් දැන් ලියනවා. නමුත් ඔබතුමා ඒ වෙලාවේ මෙතෙන්ට බය නැතුව ඇවිල්ලා මේවට උදව් කළා. මේක හොඳ වැඩපිළිවෙලක්. ඔබතුමා පාර්ලිමේන්තුවේ හැම තැනම ගිහිල්ලා කිව්වා මේකට උදව් කරන්න හැමෝම හොඳ වැඩක් ඒ හාමුදුරුවෝ කරන්න කියලා ඒකට සහයෝගය දුන්නා. මේ වගේ ජාතික ව්‍යාපෘතියකට නායකත්වය ගත්තා. ඔන්න ඔය කරුණු දෙක නිසා මම ඔබතුමාට හැමදාම ගෞරව කරනවා. මොකා බැන්නා. ඒ මගේ විදිය. ඔබතුමාට මිනිස්සු බණීවි දොස් කියාවි ඔබතුමා ගණන් ගන්නෑ. මට පොඩි දෙයක් මතක් වෙනවා. 2015 ජනාධිපතිවරණි පෙරදිලා ඔබතුමා හම්බන්තොට හිටියේ. මට හිතුණා බලන්න යන්න ඕන කියලා. මම බලන්න ගියා. මම බලන්න ගිහලා ළඟට ගිහිල්ලා මම කතා කරලා කිව්වා ගණන් ගන්න එපා. ඔහොම තමයි ජීවිතේ. මට ඔබතුමා ඒ දීපු උත්තරේ තාම මතකයි. මට මේක පුරුදුයි කිව්වා. ඉතින් හරිනේ. ඔබතුමාට ජය පරාජය පුරුදු කෙනෙක්. ඒ වගේම මේ රටේ මේ මෑත කාලේ වැඩියෙන්ම ගෞරවය ලැබුවේ ඒත් ඔබතුමා. වැඩියෙන්ම බැනුම් ඇහුවේ ඒත් ඔබතුමා. මේ ජීවිතේ විදිය. අනගාരിക ධර්මපාලතුමා කියපු දෙයක් කියන්න. සිංහල මිනිස්සු මහ පුදුම ජන කොටසකි. උන්ට වැඩ කළත් බනිනවා නොකළත් බනිනවා කළොත් වැඩියෙන් බනිනවා. කාට හරි පුළුවන් නම් ඔය බනිනේවට ගණන් ගන්න නැතුව hina වෙවි ඉන්න අන්න යාට පුළුවන් සිංහලයාට සේවය කරන්න. අදටත් හරි හෙටටත් හරි. මේ අපේ රටේ විදිය. කවුරු හරි වැඩක් කරනවා නම් වැඩක් කරන එකාට වට කරගෙන නෙලනවා. දෙවේල තුන් වේල කාලා බුදිය නෙවුන්ට වචනයක් කියන්නේ නැහැ එකෙක්ක. මේ රටේ විදිය. අතිකරු ජනාධිපතිතුමන් මව්බිමට සැපත්වන මොහොත ජනතාව ඉතාම උද්‍යෝගයෙන් තමන්ගේ ආදරණීය නායකයාට ස්වකීය උත්තමාචාරය පුද කරන ආකාරය අපට දැකපත් ගන්නට හැකියාව ලැබෙනවා. මේ තාපවත් රාජ්‍ය තාන්ත්‍රිකයා නැවත තමන්ගේ මව්බිමට පැමිණ මොහොතේ බොහොම සෙනෙහසින් මාතෘ භූමිය වන්දනා කළ ආකාරය අපට දැක ගන්නට හැකියාව ලැබුණා. ත්‍රස්තවාදයෙන් රට මුදාගත් තමන්ගේ සදාදරණීය නායකයාණන්ට මේ රටේ ජනතාවගේ ගෞරවයයි මේ රටේ ජනතාවගේ උත්තමාචාරයයි ඔබට මේ පසුබිම් වැහෙන ඔවුන්ගේ උත්තමාචාරය මේ රටේ ජනතාවට අහිමි වෙලා තිබුණු භූමි කලාපය මේ රටේ ජනතාවට අහිමි වෙලා තිබුණු ජීවිත මේ රටේ ජනතාවට අහිමි වෙලා තිබුණු නිදහස යලි දිනා දුන් මේ ආදරණීය නායකයාට රේ බණ්ඩාරනායක ගුවන් තොටුපළට එකතු වුණු ජනතාව විසින් අතිගරු ජනාධිපතිතුමන්ට ලබා දෙන ආකාරය අපට දැක බලා ගන්නට හැකියාව ලැබෙන්නේ.